Good girl, Jack. Everybody loves. Hi guys, welcome back to our channel. මේ කලින් වීඩියෝ එක බලපු කෙනෙක් නම් දන්නවා අපි දැන් අද මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි ලාපිතා resort එකට ආවා. ඒකේ තියෙන ඩුබායි පාර්ක්ස් ඇන්ඩ් resort එකේ තියෙන තව පාර්ක් එකකට තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්නේ Motion Gate. අපි ඉතින් බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ වගේම තමයි මේකේ තියෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. හරිද? අපිත් බලන ගමන් වීඩියෝ කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේකේ තියෙන සෑහෙන කාටුන් කැරක්ටර්ස් ලාගේ එක ඇක්ටිවිටීස් තියෙනවා, එක රයිඩ්ස් තියෙනවා. අපි ගිහලා බලමු. ඇක්ටිවිටීස් ගොඩක්. අර හරියට නිකන් යස් අයිලන්ඩ් එක වගේ නේ. යස් අයිලන්ඩ් එක වගේ. අපි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ඇතුලට ගිහිල්ලා බලමු. තාම ලයිට් දාලා නෑනේ. මලට්ටේ දාලා එනවා මම. ලයිට් එක දාන්න වොෂ් රූම් එකට යන්නේ. අපි දැන් මුලින්ම යන්න හදන්නේ කොලොම්බියා පික්චර්ස් වලට. මොකද කියන්නේ යනවද? අනේ අම්මා. මම ගියා සී වර්ල්ඩ් එකේ රෝලර් කෝස්ටර් එක. අම්මෝ එදායින් පස්සේ නම් අර තිබ්බ ඇඩ්වෙන්චර්ස් වලට තියෙන ආසාව චූට්ටක් නැති වුණා වන්න. අර එකකින් යනකොට වයසට ගිහිල්ලා. දැන් බයයි. නෑ බයයි කියන්නේ මට ආසයි වුණ සඳුන් කවුරු හරි ඉන්න ඕනේ. කවුරු ඉන්නවනම් මම යනවා. තනියෙන් යන්න තරම් කොන්ෆිඩන්ස් එකක් නැහැ දැන්. Ghost Busters. සඳුන් චණ්ඩිය වගේ යනවා. හැබැයි ඉතින් රෝලර් කෝස්ටර් එකක් නම් ඔය ගියා වගේම අනිත් පැත්තට හැරිලා එයි. අනේ එපා බය කරන්න. පිටිපස්සෙන් එන්න. මේ පොත් මාරුන දැක්කද? බොරු කියන්න පාන්නේ. ඈ? මේ මොකද්ද මේ Ghost Busters කියන්නේ? ෆිල්ම් එක බලලා නැත්නම් Ghostbusters. මම බලලා නැහැ. ඒක ඇතුලේ මේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තේ. අර ගෝස්ට් වලට වෙඩි තියන්න තමයි තියෙන්නේ. මේ අර ඒකේ පෙන්නනවා ස්කෝර්ස් ටික. ඉතින් අර වෙඩි තියද්දි වැඩිම ස්කෝර් එක ගන්න කෙනා දිනු. ඒක මාර ෆන්. තනුන්ගේ ඇඟිලි රිදෙනවලු වෙඩි තියලා. මම තෝක්කු දෙකක් ගත්තා. ඒක ඩ්‍රැකියුලාගේ නංගි. සඳලක දත් ටික තරයි මත ඒක තියෙන්නේ. අපි දැන් මේ යන්න ඇවිත් ඉන්නේ හොන්ටඩ් හවුස් එකකට. සමුන් බය වෙලානේ. තාමසල මිනිස්සු ඉන්නේ. අර මිනිස්සු ඉන්නේ. අනේ අනේ මට බයයි. අනේ 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 මට බයයි. අනේ අනේ මට බයයි. මට බයයි. අනේ මට බයයි. යන් අනේ අනේ මට බයයි. අනේ මම එක්කන් යන්න. අනේ මට ගෙදර යන්න. අනේ මම රෝලර් කෝස්ටර් වල යන්න. හැබැයි භූතයෝ ඉන්න තැන් වලට නම් මට යන්න බෑ. ඔය උන්නම් ගිහලා යන්න. අනින් ගිලඩක් තියෙනවා. අර අතන ඉවරයි අර. අනේ ඒ උනාට බෑ අනේ. ඒක බය හිතනවා අර සොම්බිලා වගේ එළියට එනවා. සඳුන් ඒවට චණ්ඩියා. අර මෙසක්ටික හොල්මන් මන්දිර වලට ගියා වගේ තමයි. ඊට වඩා හපන් අර එක එක රූම්ස් වලින් එනවා එළියට. ඉතින් හොල්මන් මන්දිර වලට ගියා නේද දවසක් වල? ඒක ඒවා ඉන්නේ චූටි චූටි අයනේ. ඒවා අර නිකම් මෙහෙම නට එනවා. අපි දැන් මේ යන්න හදන්නේ වෝටර් රයිඩ් එක. ඒකට නම් මම කැමතියි. මේක නම් අපි Riders will get wet and possibly snow. අපිට මේක නම් වීඩියෝ කරන්න බැරි වෙයි.
මේ තියෙන මෙතන ෆෝන් සිනම නොට් අලව්ඩ් මම හිතන්නේ. මේක නම් පොඩ්ඩක් බය හිතෙන සීන් එකක් වගේ තියෙන්නේ. මේ කැරකි යන්න. අර මේ කට්ටියක් කැරකි. ෆෝන් එක ඇතුලට දාගන්නවා මේක වැටෙන්න දාන්න. අපි නෑවා. දවල්ට වගේ නම් ලස්සනට පේනවා ඇති අර වටපිටාවත් එක්ක ඒ රයිඩ් එක යද්දි. අර අපි ඉතින් රෑනේ ආවේ. සීතලයි. ඒකට ඒක අර ලොකුවට බය හිතෙන්නේ නැහැ නේද මාරම ෆන්. ඒක ඒ ෆන් එක ඒ විදිහට තියලා තියෙනවානේ. දැන් යන්නේ ස්මර්ෆ්ස් විලේජ් එකට. මෙතන තියෙන්නේ අර නිකන් ප්ලේ ඒරියා එකක් වගේ. රෝලර් කෝස්ටර් එකක් තියෙනවා මිනි. මෙතන රෝලර් කෝස්ටර් එකක් තියෙනවා. ඒක මිනි කිව්වට මිනි නෑ ඉතින්. අපි දැන් යන්න හදන්නේ ඩ්‍රීම් වර්ක්ස් එකට. ඔයාගේ ගමෙන්ම පටන් ගමු. ෂා වයිබ් එක ලස්සනයි නේ. ඔව් හරිම ලස්සනයි. අපි බලමු Shrek's journey. ලයිට් පත් දැන් මාරුනේ. කණා මැදිරිව බන්නේ. What are you talking about? No way. Easy doing. Mirror on the wall. Is this not the most perfect kingdom of them all? Well, technically, you're not a king. What? What I mean is you're not a king yet. But you can become one. The dragon is fine, it's nice and breathable fine. Then as soon as me, your child, you're a little scared, you know what I mean? Shrek! Princess, princess. Wake up! Are you Princess Fiona? I am. Awaiting a knight so bold as to rescue me. Ah, that's nice. You're a girl, Jack. Everybody loves the fine reading. And that's the way it How happens. to train your dragon. How to How to train your train- wife. මෙතන නම් ඉතින් ලොකු දෙයක් නෑ. පොඩි අයට හොඳ අර වතුර වැටෙනවා. අර පොඩි රයිඩ්ස් වගේ තියෙනවා අර පැත්තේ. දැන් යමු මැඩගස්කර්. සඳුන් නම් මේ ඔක්කොම දන්නවා. නේ? අපි යන් මෙරිගෝ රවුන්ඩ්. අනිත් ළමයි හැමෝම ලොකු ලොකු ඒවා ඉඳගෙන මම විතරක් මේ පුංචි එක වාඩි වෙලා ඉන්නවා. මටත් යන්න තිබ්බේ සඳුන් ගියා වගේ එකක. මං හිතුවේ අයියෙන් යනවා කියලා. මෙරිගෝ රවුන්ඩ් එකම අයියෙන් යන්නේ නැහැ නේ පොඩි ළමයි ඉන්න තියෙන්නේ. කොයි කාලෙකට කලින් දානේ මෙරිගෝ රවුන්ඩ් ගියේ දැන් මතකද? අන්තිමටම ගියා අවුරුදු 5කට කලින් ස්කෝල් යන කාලේ. මේක මෙහෙම පා ගන්න ඕනේ. එතකොටලු උඩ යන්නේ. ඈගෝ තමයි සයිකල් කරුවොත් තමයි උඩින් යන්නේ. මේක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවානේ.
සමහර ඒවා වීඩියෝ කරන්න බෑ. සමහර ඒවා යන්න බයයි. ඔව්. කුංෆු පැන්ඩා. ඒක නම් පාළුවට ගිහිල්ලා වගේ. ඒක ඇතුලේ නම් ලොකු දෙයක් නෑ. ඒකේ මොකක් හරි මැද දිනනවා ඒක අහලා. අහලා. Closed for the day. Lions Gate කියලා එකක් තියෙනවා. අපි බලමු ඇතුලට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා එකේ. ඒකෙත් තියෙන අර ඇඩ්වෙන්චර් රයිඩ්ස් ටික. මම මේක උඩටම ගිහලා අතනින් ඉවර වෙනවා. ඔව් අර. කෙලින්ම හන්දට යන්නේ. කවුද බලලා තියෙන්නේ Now You See Me movie එක මම නම් මාර මාසයි එකට. Now You See Me High Roller. මෙතන තියෙන අර roller coaster එක තමයි ඉතින්. guys ඉතින් අපි දෙන්න නම් අද මාරම ෆන් එකක් ගත්තා. යස් අයිලන්ඩ් එක වගේම තමයි නේද? ඒ තරම් ලොකුවට නැහැ. හැබැයි ඒ වගේම ෆන් එකක් ගන්න පුළුවන් මෙතන. ඔව් ඒ කියන්නේ ගොඩක් ඔය ඇඩ්වෙන්චර් දේවල් වලට කැමති අයට හොඳයි. මෙතන තියෙනවා ගොඩක් රයිඩ්ස් එහෙම. ඒ වගේම ඉතින් අර අපිට සාමාන්‍යයෙන් ෆන් එකක් ගන්න පුළුවන් රයිඩ්ස් උත් තියෙනවානේ. අර ලොකුවට බය වෙන්නේ නැති එහෙම ඒවත් තියෙනවා. ඔන්න ඉතින් මෝෂන් ගේට් එකට එන්න කැමැත්තෙන් හිටපු හැබැයි ඉතින් පොඩ අදිවදි කරපු අයට ඉතින් ඔන්න අපේ වීඩියෝ එක බලුවා නම් අනිවාර්යෙන් ඇවිත් බලන්න ලොකු ෆන් එකක් ගන්න පුළුවන්. අපි දන්නේ නැහැ අනිත් පාක්ස් ගැන නම් කොහොමද කියලා. ඉතින් අපි හිතනවා අපි ඒවත් ඉතින් ඉස්සරහා වීඩියෝ එකදී අරන් එන්න. ඔව්. එහෙනම් ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපේ channel එක. සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. එහෙනම් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. CID. Bye.